හෙලෝ ගයිස් මම ලාව සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද කරන්න යන්නේ 2024ට සෙට් වෙන සුපිරිම YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා පෙන්නන්න. ඉතින් මම අදටත් channel 4කින් විතර earn කරනවා. ඉතින් මුදල් උපයනවා. ඉතින් අන්න ඒ විදිහට මම channel එක හදලා පෙන්නන්න තමයි ඉතින් යන්නේ. ඉතින් ඔයාලට සෙට් නම් වීඩියෝ බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට. ඉතින් ගයිස් අපි හදන්න තමයි ඉතින් යන්නේ. ඉතින් ඔයාලට පේන දියට යෝ කියලා පියකුරක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒක අපි ක්ලික් කරමු. ඉතින් ඔයාලා දැන්නවත් ඉතින් channel එක හදලා ගන්න වෙයි. ඉතින් බලමු. ඉතින් මම මේ පෙන්නන්නේ කොහොමද හරියටම හදන්නේ කියලා. ඉතින් බලාගමු වීඩියෝ එක. ඔයාලට ඉස්සෙල්ලාම ඉතින් මම හදන්නේ ඉතින් guys කාටුන් channel එක ගන්න. ඉතින් මම ඔයාලගේ මම ඔයාලා හදන يعني හැම එකටම උදාහරණයක් වශයෙන් පෙන්නන්න. ඉතින් ඔයාලා එඩියුකේෂන්ද ඉන්ටර්ටේන්මන්ට්ද මම ඔක්කොම පෙන්නන්න. ඉතින් දැන් මම හදන්නේ කාටුන් channel එක. ඉස්සලා අපි නමක් හොයාගන්න ඕනේ. ඉතින් මම එතනට කාටුන් PS YT කියලා දාන්න. ඉතින් ඒක සේව් කරලා බලමු. හරි guys. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් හැන්ඩල් එකේ තියෙන්නේ ගාන්ඩ් එක සෙට් වුණා. ඉතින් ඔයාලත් මේ වගේ ඔයාලා ඉස්සෙල්ලාම බලන්න. ඔයාලා මේ දාන යන නම වෙන කවුරු හරි YouTube එකේ දාලා තියෙදි YouTube එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ logo එකක් අපි හදාගන්න ඕනේ. ඉතින් guys ඉතින් මේ logo එකත් තවල ඉතින් ඔයාලට channel එක create කරගන්න තමයි ඉතින් තියෙන්නේ. ඉතින් දැන් තමයි හොඳම අදීරට කියන්නේ. ඉතින් දිගටම වීඩියෝ බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් guys ඊළඟ step එක තමයි YouTube web එකට යන්නේ. ඉතින් මෙතන YouTube web එක තියෙනවා. ඉතින් ඔයාලගේ Chrome එකට ගියාට පස්සේ මෙතන YouTube කියන එක ඇති. ඉතින් මේ YouTube කියන එක click කරන්න. ඉතින් guys වීඩියෝ එක reach යන්නද keywords අපි keywords කියලා keywords set කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් keywords ද country එකද ඔක්කොම මේකෙන් තමයි කරන්න ඕනේ. ඉතින් මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් මේක කරලා පස්සේ තමයි channel එක reach වෙන්න බලන්න. ඉතින් අපි ඒක click කරමු. ඉතින් guys මෙතන තියෙනවා customize channel කියලා. ඉතින් ඒක ඔබන්න ඒක click කරන්න. ඉතින් එහෙම load වෙලා යනවා YT web එකට. YT studio web එකට තමයි ඉතින් යන්නේ. ඉතින් guys දැන් තමයි හොඳම අදීරේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේන දේ උඩ banner එකක් add කරන තැනක් තියෙනවා. ඉතින් මේ banner එක add කරන්න ඕනේ add කරන්න. ඉතින් ඔයාලට banner එකක් හදාගන්න නම් Canva එකෙන් පුළුවන්. ඉතින් Canva එකෙන් තමයි මම ඉතින් Canva එක තමයි ඇත්තටම මම recommend කරන්නේ. Canva එකෙන් YouTube page size එකටම සුපිරි thumbnail හදාගන්න පුළුවන්. ඉතින් මම නම් recommend කරන්නේ Canva එක. ඉතින් ඔයාලට logo එකක් හදාගන්න ඕන නම් අනිවාර්යෙන් ChatGPT Gemini අන්න වගේ ඒ වගේ AI site වලින් පුළුවන්. අපි banner එකක් add කරන්නේ. ඉතින් guys මේ විදිහට banner එකක් add කරලා done කරමු. මොකද මේ විදිහට banner එකක් add වුණා. ඉතින් ඔයාලට දැන් තමයි තියෙන හොඳම තීරේ තියෙන්නේ. ඉතින් අපි මේ යට ඔයාලට පේනවා. ඉතින් මම zoom කරලා ඔයාලට පෙන්නන්න. ඔයාලට මේ යට තියෙනවා බලා ගන්න පුළුවන්. setting icon එක. ඉතින් setting icon එක මේ තියෙන්නේ. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන channel කියලා එකක් තියෙනවා. ඒ channel කියන එක click කරන්න. channel කියන එක click කරාට පස්සේ guys ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන country එකක් තෝරන්න තැනක් තියෙනවා. ඉතින් අපි අනිවාර්යෙන් හිතන්න ශ්‍රී ලංකාව දාන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ශ්‍රී ලංකාව. මෙතන තියෙනවා ශ්‍රී ලංකාව. ඉතින් ඒක අනිවාර්යෙන් තෝරන්න ඕනේ. ඉතින් keywords තියෙනවා. ඉතින් මෙතන keywords අනිවාර්යෙන් cartoon channel එකක් හදන අයට මම දාලා තියන්න description එකේ keywords ටික. ඉතින් ඔයාලට කියන්නේ ඔයාලා හදන channel එක අනුව ඉතින් ඔයාලට ගන්න පුළුවන් ChatGPT එකෙන් අනුව ඔයාලට පුළුවන් ChatGPT එකට කියලා මෙහෙමයි මම මෙහෙම channel එකක් හදනවා මට ඒකට keywords ඕනේ ඊට ඔයාලට කියලා ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මාත් ඉල්ලගත්ත එකෙන් තමයි ඉතින් මම මේ විදිහට channel එකක් හදලා monetize කරලා තියෙනවා. ඉතින් guys මේ විදිහට keywords ටික add කරගත්තට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ keyboard එකේ තියෙන මෙන්න මේ වගේ තියෙන මම මේ මෙතනින් පෙන්නන්නේ මෙතන තියෙන icon එක click කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඒක කරන්නේ මෙහෙම කරම ගානට දැක්කනේ ගානට keywords ටික add වෙනවා. ඉතින් ඔයාලා දැන් කරන්න තියෙන්නේ අදින් අම්මට උතරින් ඇල්ගීරියා ඉන්න එක කළා. ඊතන ශ්‍රී ලංකාව තෝරන්න. ඔයාලා තියෙන ශ්‍රී ලංකාව තෝරන්න guys. ශ්‍රී ලංකාව ඉවරවට දැන් කරන්න තියෙන්නේ guys ඔයාලට පේන ඇති මෙතන තියෙනවා upload scene එක click කරන්න. මේ click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන
ඇඩ්වාන්ස් සිටින් කියන එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙනවා ඉතින් කැටගරි එකක් තියලා තියෙනවා. ඉතින් මම නම් ඉතින් ඉතින් අර මොන්ටයිස් කරපු channel එකේ ඉතින් මේ කාටුන් channel එකේ තිබ්බේ මම ඒකට දැම්මේ ෆිල්ම් ඇන් ඇනිමේෂන් කියලා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කාටුන් channel එකක් හදනවා මෙතන දාන්න ෆිල්ම් ඇන් ඇනිමේෂන් කියලා. ඉතින් මම ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඒක මෙතනින් ක්ලික් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් කොමඩි ෆනි channel එකක් ඔන්න ෆනි වගේ channel එකක් ඔය මේ රෑන්කින් වීඩියෝ එකක් ඔය හදනවා නම් US ටාගට් කරන එන්ටර්ටේන්මන්ට් දාන්න කියලා මම අනිවාර්යෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා මියුසික් channel එකක් කරන මියුසික් දාන්න, এডুকেෂන් channel එකක් කරන এডুকেෂන් දාන්න. ඉතින් මම මෙතන හදන කාටුන් channel එකන්නේ මම මේකට දෝරන්නේ ෆනි ඇන් ඇනිමේෂන් කියන එක. ඉතින් ඔයාලගේ වීඩියෝ ලැන්ග්වේජ් එක සිංහල. ඉතින් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වීඩියෝ channel ලැන්ග්වේජ් එක සිංහල දෝරන්න ඕනේ. ඉතින් ඔයාලා සිංහල කියලා ඉතින් සිංහල මම දීලා ඉතින් ටයිටල් ලැන්ග්වේජ් ඉතින් ඉංග්‍රීසි කලින් මම දානවා. ඉතින් ඔයාලා ඉංග්‍රීසි වීඩියෝ එකක් කරනවා අනිවාර්යෙන් වීඩියෝ ලැන්ග්වේජ් එකට දාන්න ඕනේ ඉංග්‍රීසි. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනින් ඔයාලට ඒ කියන්නේ එකම වීඩියෝ එකට එකම ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න ඉතින් ඔයාලට දාන්න බලන්න මෙතනට මේ නිව් එක. ඉතින් ඔයාලට එකම ටැක්ස්ට් ටික දානවා නම් මෙතන ටැක්ස්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙහෙම දාන්නේ. ඉතින් මම මේ කලින් channel මොන්ටයිස් කරපු විදිහට guys මම ඔයාලට හදලා පෙන්නන්නේ. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙතන save කියන එක බණ්ඩ. මෙතන save කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති අපේ channel එක සාර්ථක විදිහින් හැදලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට හදලා බලන්න. ඉතින් ඇත්තටම මම මේ විදිහට හදලා channel 4ක් විතර මොන්ටයිස් කරලා තියෙනවා. ඉතින් ඔයාලට good luck. ඉතින් මේ වගේ channel මේ විදිහට channel එකක් හදලා set නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් එහෙනම් තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු කියලා ඉල්ලනවා. ඉතින් සෙට් එකට bye.